ඔයාලා හැම කෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ සඳහා මම අද දවසේ තෝරගත්තේ 2018 O level ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය ඒ කොටසේ 23 වෙනි ගැටලුව. අපි බලමු මේ ගැටලුව තුල මොකක්ද අන්තර්ගත වෙන තොරතුරු කියලා. ආරෝහණ පටිපාටියට සකස් කරන ලද දත්ත වැලක පළමුවන චතුර්ථකයේ පිහිටා ඇත්තේ 7 වන ස්ථානයේය. මෙම දත්ත වැලේ ඇති දත්ත සංඛ්‍යාව කීයද කියලා අහනවා. තාමත් සරල ප්‍රශ්නයක්. හැබැයි මේක තේරුම් ගන්න ඕන. මොකද්ද? ආරෝහණ පිළිවෙලට හදපු සකස් කරපු දත්ත සමූහයක් තියෙනවලු. මේක ආරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. හරි පොඩි එකේ ඉඳන් ලොකු එකට තමයි මේ දත්ත ටික පෙළ ගැස්සලා තියෙන්නේ. එතකොට පෙළ ගැස්සුවාට පස්සේ මෙන්න මේ පෙළ ගැස්මේ විශේෂ ස්ථාන තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ දත්ත ටික මෙහෙම පිළිවෙලට හැදුවට පස්සේ හරි මැද තියෙන තැනට අපි ඒ ස්ථානයට කියනවා, ඒ ස්ථානයේ තියෙන වටිනාකමට අපි කියනවා දෙවන චතුර්ථකය නැත්නම් මධ්‍යස්ථය කියලා කියනවා. අපි මෙන්න මෙයාට කියනවා දෙවන චතුර්ථකය එහෙම නැත්නම් මධ්‍යස්ථය කියලා. Q2 දෙවන චතුර්ථකය. එතකොට මෙයා ඇත්තටම ඉන්නේ හරි මැද භාගයක් දුරින් ඉන්නේ. ඒ වගේම මෙන්න මේ කෑල්ලේ හරි මැද. ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් 4න් එකක් දුරින් ඉන්නවා Q1. එයා ඉන්නේ 4න් එකක් දුරින්. අපි යාට කියනවා පළමු චතුර්ථකය. මේ මැද ඉන්න කෙනා Q2ට අපි කිව්වේ දෙවන චතුර්ථකය. එයාට විශේෂයෙන් නමක් කියනවා මධ්‍යස්ථය. මෙයාට අපි කියනවා පළමු චතුර්ථකය කියලා. ඒ වගේම මෙන්න මේ අතර හරි මැද. ඒ කියන්නේ 4න් 3ක්. මෙතන ඉඳන් ගත්තොත් මුල ඉඳන් ගත්තොත් මේ ආරම්භයේ ඉඳන් ගත්තොත් 4න් 3ක් දුරින්. එතන ඉන්න කෙනාට අපි කියනවා Q3 කියලා. නැත්තම් තුන්වන චතුර්ථකය 4න් 3ක් දුරින් ඉන්න කෙනා. එතකොට දැන් අපිට කියන්නේ මේ පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය කියන්නේ මෙන්න මේක. මේක පිහිටලා තියෙන්නේ 7 වැන්නෙලු. 7 වැන්න. ඒකේ තේරුම පළමු චතුර්ථකය 7යි කියන එක නෙමෙයි. පළමු චතුර්ථකයට එන දත්තය තියෙන්නේ මෙහෙම ගණන් කරගෙන යනකොට පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, හතරවෙනියා ඔහොම ගිහිල්ලා 7 වෙනියා කියන තැන තමයි පළමු චතුර්ථකය තියෙන්නේ කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඔන්න ඔය මේ වැන්න කී වැන්නද අදාළ චතුර්ථකය කියලා හොයන්නේ මෙන්න මෙහෙම. අපිට දැන් පළමු චතුර්ථකය හොයන්න ඕන නම් Q1 කියන්නේ කී වැන්නද කියලා හොයන්නේ මෙන්න මෙහෙම. Q1 කියලා කියන්නේ 4න් 1යි n ධන 1 වැන්න. 4න් 1යි n ධන 1 වැන්න. හරි? 4න් 1යි n ධන 1 වෙනි අගය තමයි Q1 කියලා කියන්නේ. එතකොට 4න් 1යි n ධන 1 වෙනි දත්තය තමයි Q1 කියලා කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේක තමයි මේ කී වැන්න කියලා දාවේ. 7 වැන්න කියලා ආවේ. මෙන්න මේක තමයි අපිට 7 වැන්න කියලා ආවේ. හරි? 4න් 1යි n ධන 1 වැන්න තමයි 7 වැන්න. දැන් එහෙනම් අපෙන් මේ අහලා තියෙන්නේ මොකද්ද? මේ දත්ත වැලේ තියෙන දත්ත සංඛ්‍යාව එහෙනම් n කියන එකනේ. අපිට පුළුවන් නේද මෙන්න මේ ටික පාවිච්චි කරලා පොඩි සමීකරණයක් නිර්මාණය කරගන්න. මේ ටික පාවිච්චි කරලා පොඩි සමීකරණයක්. දැන් මෙන්න මේක සුළු කරාම එන උත්තරය 7ක් වෙන්න එපයි. එහෙනම් මේ දෙපැත්තෙම වැන්න කියන කතාව අයින් කරොත් අපිට ගන්න පුළුවන් මේක සරල සමීකරණයකට 4න් 1යි n ධන 1 සමානයි 7 කියලා. සරල සමීකරණයක් විදිහට පත් කරගන්නවා. මොකද 4න් 1යි n ධන 1 වැන්න තමයි 7 වැන්න. ඒතකොට මේ දෙපැත්තෙම වැන්න කියන කතාව අයින් කරලා දානවා. ඒතකොට සරල සමීකරණයක් හැදෙනවා. දැන් මේ සරල සමීකරණය විසඳන්න පුළුවන් මේ හරේ තියෙන 4 එහා පැත්තටයි යනවා. ඒතකොට මේ පැත්තෙන් ඉතුරු වෙනවා එක් වරක් n ධන 1. ඉතින් එකෙන් ගුණ කරාම n ධන 1ට වෙනසක් වෙන්නේ නැති නිසා මම n ධන 1 වම් පැත්තේ ලියාගෙන මේ පැත්තෙන් ලියා ගන්නවා 28යි කියලා. එයි 4යි 7යි ගුණ වුණාම. ඊට පස්සේ මේ ධන 1 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම 27න් එකක් අඩු වුණාම එනවා 28න් එකක් අඩුනහම වෙනවා 27යි කියලා. 28න් එකක් අඩුනහම වෙනවා 27යි කියලා. අන්න එහෙනම් මේ වැලේ නැත්තම් මේ දත්ත සමූහයේ තියෙන දත්ත සංඛ්‍යාව තමයි මේ n වලින් එන්නේ. n කියලා කියන්නේ එහෙනම් 27යි. මේ දත්ත සමූහයේ දත්ත 27ක් තියෙනවා. මේකෙදි අපි මේ චතුර්ථක ගැන කතා කරපු කතාව ගොඩාක් වැදගත් වෙනවා. මේක තේරුම් ගන්න මේක පිහිටලා තියෙන තැන. පළමු චතුර්ථකයේ පිහිටලා තියෙන්නේ 7 වැන්නේ. පළමු චතුර්ථකය අපි හොයන්නේ 4න් 1යි n ධන 1 වැන්න කියන එකෙන්. එතකොට 4න් 1යි n ධන 1 වැන්නෙන් 7 වැන්න ලැබෙනවා නම් 4න් 1යි n ධන 1 සමාන වෙන්න ඕන 7ට.
4න් එක් වරක් n ධන එක සමාන වෙන්න ඕනේ 7ට. එතනින් අපි සමීකරණයක් හදාගත්තා. එතනින් අපිට n හොයාගන්න පුළුවන්. එහෙනම් n තමයි මේ දත්ත වැලේ නැත්නම් මේ දත්ත සමූහයේ දත්ත ගාන, මුළු දත්ත සංඛ්‍යාව කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට මේ ගානත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් තවත් මේ වගේම වැදගත් ගැටලුවක් එක්ක හමු වෙනතුරු ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.